HNDA වල ෆයිනෑන්ෂල් මොඩලින් සබ්ජෙක්ට් එක යටතේ අද අපේ ලෙසන් එක වෙන්නේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කියන පාඩම. මම හිතනවා අපි මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කියන්නේ? මොකටද මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් එක අපිට වැදගත් වෙන්නේ? විශේෂයෙන්ම අපි accounts කියන accountant කෙනෙක්ට සාමාන්‍යයෙන් එයාගේ ව්‍යාපාරයේ හෝ එයා වැඩ කරන ආයතනයේ ලාභදායීත්වයේ තත්ත්වය දැනගන්න එදිනෙදා කාර්ය සාධනය දැනගන්න ණය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව අදහසක් ගන්න මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම වර්තමානයේදී accountant වගේම ඔඩිටර්ස්ලාට ෆයිනෑන්ෂල් ඇනලයිස්ට්ලාට බිස්නස් මැනේජර්ස්ලාට වගේ ගොඩක් අයට මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කියන පාත් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද එයාගේ ව්‍යාපාරයේ ආයෝජන තීරණ ගන්න ඒ වගේම අනාගත ණය පහසුකම් සපය ගන්න ආකාරය පිළිබඳ තීරණ ගන්න ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නඩත්තු කිරීමට ෆයිනෑන්ෂල් වශයෙන් තීරණ ගැනීමේදී ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කියන ප්‍රොසීඩියර් එක. මොකද මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් වලින් අපිට තීරණය කරන්න පුළුවන් මේක කොහොමද ව්‍යාපාර අනාගතේ පවත්වාගෙන යන්නේ කොහොමද අපි මේ සිටුේෂන් එකට ගන්න ඕනේ මොන වගේ පියවරවල්ද කියන එක මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කිරීමෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කියන එකේ ස්ටේට්මන්ට් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියන්නේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක ඉන්කම් ස්ටේට්මන්ට් එක ඇසුරින් අපි කොහොමද ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කරන්නේ කියලා. මම මේකට එක්සාම්පල් එකක් පාවිච්චි කරනවා. ඊට කලින් මේ එක්සාම්පල් එක හදන විදිහ කියලා දෙන්න කලින් ඔයා දැනගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. අපිට මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලයිසිස් කරන ක්‍රම 4ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම කලින් හදපු ගණන් වල මෙතන යටින් ඒක පේනවා මොනවද කියලා. vertical analysis, horizontal analysis, trend analysis, advanced ratio analysis කියලා analysis වර්ග 4ක් තියෙනවා. අපි මේ analysis වර්ග 4 යටතේම financial statement analysis කරනවා. vertical analysis එක පදනම් වන්නේ මේකේ තියෙන net sale එක මත financial income statement එකේ නම් net sales මත පදනම්ව තමයි අපි vertical analysis එක සිදු කරන්නේ. මේක මම දල වශයෙන් අදහසක් ගන්න විතරයි කියන්නේ ඊට පස්සේ පැහැදිලි කරන්න සම්පූර්ණ ගානම ඒ වගේම මේක financial position එක balance sheet එක හදද්දී අපි vertical analysis එකට base කරගන්නේ total assets සහ total liabilities and shareholder equities කියන එක. ඒ දෙක ඒ කියන්නේ financial income statement එකේ නම් net sale එක පදනම්ම. එතකොට financial position එකේ නම් net asset සහ liabilities equity ඒවා පදනම් කරගෙන තමයි අපි මේ analysis එක කරන්නේ. ඒ කියන්නේ vertical analysis report හදද්දී පදනම් කරගන්නේ income statement එකේ නම් sales financial position එකේ නම් asset සහ liabilities කියන්නේ පදනම් කරගන්න. එතකොට horizontal analysis එක මේ horizontal analysis එකේ තියෙන වෙනස මොකක්ද? horizontal analysis එකේදී අපි පදනම් කරගන්නේ පදනම් වර්ෂයක්. පදනම් වර්ෂයක් මත පදනම්ම තමයි අපි මේක හදන්නේ. ඒ කියන්නේ මෙතනදී නම් horizontal analysis වලදී අපි
පාවිච්චි කරලා තියෙන්නේ බේස්ඩ් පීරියඩ් amount එක. බේස් පීරියඩ් amount එක කියන්නේ පදනම් වර්ෂයේ ඒ කියන්නේ 2020 2005 2004 ගත්තාම අපි පදනම් වර්ෂයේ විදිහට ගන්නවා කියලා හිතන්නකො 2004 මේ විදිහට වර්ෂයක් පදනම් කරගෙන තමයි මේ horizontal analysis එක කරන්නේ. සාමාන්‍යයෙන් vertical analysis එක අවුරුද්දක financial statement එකක් දීලා තිබ්බත් අපිට හදන්න පුළුවන්. horizontal analysis එක කියන එක එහෙම කරන්න බෑ. ඒක පදනම් වර්ෂයක් මත පදනම්ම හදන නිසා horizontal analysis හදද්දී අපිට අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක හෝ ඊට වඩා වැඩි ගණනක financial statement ඕනේ වෙනවා. ඊළඟට trend analysis එක සරලව කිව්වොත් trend analysis එකේදී වෙන්නේ ඒ කියන්නේ අහන ප්‍රශ්නේදී trend analysis අහන ඕනම අවස්ථාවක අහන ප්‍රශ්නේදී පදනම් වර්ෂය යාලා දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකෙදී නම් දීලා තියෙන්නේ පදනම් වර්ෂය 2002 කියලා. trend analysis කියන්නේ එක අවුරුදු කිහිපයක විස්තර දීලා තියෙද්දි එයාලා ඉල්ලලා තියෙන අවුරුද්ද පදනම්ව ඇනලයිසිස් කරන එක තමයි trend analysis කියලා කියන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ income statement එකේ වගේම financial position එකේ දෙකේදීම පදනම් කරගෙන තියෙන්නේ ඒ මේ question එකේ අහලා තියෙන base year 2002 කියන එක 2002 පදනම්ම තමයි මේ trend report analysis එක කරලා තියෙන්නේ. එතකොට trend analysis එක කරන්නේ question එක අහන paper එක හෝ කෙනා පදනම් වෙන වර්ෂය. එයා ඉල්ලන වර්ෂය පදනම් කරගෙන තමයි අපි trend analysis කියන එක හදන්නේ. advanced ratio analysis. මේ advanced ratio analysis කියන එක සූත්‍රත් එක්ක යන එකක්. ඔයාලට මතකද ගන්න අපි A level වල කොමර්ස් A level accounts වලදී අපි ඉගෙන ගන්නවා අනුපාත කියලා පාඩමක්. ඒකේ අපි ඉගෙන ගන්නවා ජංගම අනුපාතය, දල ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය කියලා අනුපාත වර්ග කිහිපයක්. මේ advanced ratio analysis කියන්නේ ඒ අනුපාත ටිකම තමයි මේක කියන්නේ අපි ඒක සිංහල මීඩියම් වල ඉගෙන ගත්තා නම් ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගත්ත කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ඒ විදිහම තමයි advanced ratio analysis කියලා කියන්නේ මේ අනුපාත සූත්‍ර පදනම්ම අනුපාත ගණනය කරන එකට තමයි advanced ratio analysis කියලා කියන්නේ. ඔයාලට පේනවා මම මෙතන ගණනය කරලා තියෙන විදිහ. අපි ගාන හදන විදිහ පස්සේ බලමු. මුලින්ම මේ පාඩම ගැන අදහසක් ගන්න ඕන නිසා තමයි මම මේ විදිහට පැහැදිලි කරේ. එතකොට දැන් ඔයාලා දන්නවා vertical analysis කියලා කියන්නේ income statement එකේ නම් net sales පදනම්ම, financial position එකේ නම් asset සහ equity liability පදනම්ම analyze කරන එකට ප්‍රතිශත ගණනය කරන එකට තමයි vertical analysis කියලා කියන්නේ. එතකොට horizontal analysis කියලා කියන්නේ පදනම් වර්ෂයකට අනුව. ඒ කියන්නේ ඒකෙදි වෙන්නේ අවුරුදු දෙකක් අනිවාර්යෙන් අවුරුදු දෙකක් අතර කම්පෙයාර් කරලා. ඒ කියන්නේ 2004ට සාපේක්ෂව 2005 ඒ විදිහට පදනම් වර්ෂයක් තියෙන්න ඕන මේක ගණනය කරන්න. එතකොට අවුරුදු දෙකක් හෝ වැඩි ගණනක් දීලා තියෙන අවස්ථාවක විතරයි අපිට මේ horizontal analysis එක කරන්න පුළුවන්. vertical analysis එක අවුරුද්දකින් උනත් කරන්න පුළුවන්. මේ අතර වෙනස හඳුනගන්න. එතකොට ඔයාලට ලේසි මොකද්ද මේ horizontal analysis vertical analysis කියන එක කියන අදහස හරියටම මතක තියාගන්න. එතකොට දැන් vertical analysis එකත් මතකයි. vertical analysis එක කියන්නේ income statement එක පදනම්ම ඒකේ නම් sales මත පදනම්ම. financial position එකේ නම් asset සහ equity liability පදනම්ම. analysis කරන එක තමයි vertical analysis එකේදී වෙන්නේ. horizontal analysis එකේදී වෙන්නේ පදනම් වර්ෂයක් මත. ඒ කියන්නේ horizontal analysis කරන්න අනිවාර්යෙන්ම අවුරුදු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් තියෙන්න ඕනේ. ඒක මේ විදිහට සූත්‍රයක් මත පදනම් තමයි අපි කරන්නේ.
එතකොට කලින් අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද වශයෙන් තමයි ඒක ගණනය කරන්නේ. ඒතකොට ට්‍රෙන්ඩ් ඇනලයිසිස් කියන්නේ මොකක්ද? මේ ට්‍රෙන්ඩ් ඇනලයිසිස් කියලා කියන්නේ අදාළ පේපර් එකේ හෝ යහන ක්වෙස්චන් එකේ දීලා තියෙන පදනම් වර්ෂ මේකේ නම් දීලා තියෙන්නේ 2002 පදනම් වර්ෂයක් මත සිටගෙන පදනම් වර්ෂයක් මත ඇනලයිසිස් කරන එක තමයි මේ ට්‍රෙන්ඩ් ඇනලයිසිස් කියලා කියන්නේ. බලන්න ඒක 2002 මේකේ බේස් එක ට්‍රෙන්ඩ් ඇනලයිසිස් එක ෆයිනෑන්ෂල් ඉන්කම් ස්ටේට්මන්ට් එක ෆයිනෑන්ෂල් පොසිෂන් එක දෙකේදීම මම මෙතන හයිලයිට් කරලා පෙන්නනවා. කියන්නේ 2002 අවුරුද්ද 100% කරන් තමයි මේක ඇනලයිසිස් කරලා තියෙන්නේ. ඇඩ්වාන්ස් රේෂියෝ ඇනලයිසිස්. ඇඩ්වාන්ස් රේෂියෝ ඇනලයිසිස් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා. අපි A level commerce accounts වලදී ඉගෙන ගත්ත අනුපාත පාඩම තමයි මෙතනදී ඇඩ්වර්ස් වෙන්නේ. මේක ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන එක විතරයි පොඩි වෙනසකට තියෙන්නේ. ඒකේ මේ තියෙන අනුපාත ටික ඔයාලට මේ ඇඩ්වාන්ස් රේෂියෝ ඇනලයිසිස් එක කරන්න නම් මේ අනුපාත මතක තියෙන්න ඕනේ. කියන්නේ අනුපාතය ගන්න සූත්‍රය මතක තියෙන්න ඕනේ මේ ඇඩ්වාන්ස් රේෂියෝ ඇනලයිසිස් එක කරන්න නම්. අපි මුලින්ම බලමු කොහොමද මේක ඇනලයිසිස් කරන්නේ. සහ මොකද්ද මේ ඇනලයිසිස් කරන පාත් එක කියන එක. මම මේ විදිහට අලුත් ෂීට් එකක් ඕපන් කරගත්තා. ඔයාලට vertical analysis එකේ නම් analysis එක මෙන්න මේ විදිහට තමයි අපිට income statement එකයි financial position එකයි දීලා තියෙන්නේ question එකේදී. අපි බලමු කොහොමද මේ දෙක හදන්නේ කියලා. මුලින්ම මේ දීලා තියෙන income statement එක සහ financial position එක අපේ අලුත් ෂීට් එකට කොපි කරගන්නවා. ඊට ෆයිනෑන්ෂල් පොසිෂන් එකත් මම මේකට කොපියක් දාගන්නවා. දැන් අපි බලමු කොහොමද vertical analysis එක කරන්න කියලා. මම මේක එකම ෂීට් එකේ කරලා පෙන්නන්නම්. හඳුනා ගන්න ලේසි වෙන්න මම ඇනලයිසිස් වර්ගය මේ විදිහට සටහන් කරනවා. vertical analysis මේ විදිහට කොපි කරගත්තට පස්සේ අපි මේ item ටික delete කරගන්නවා. මම මේ විදිහට all borders දාගෙන income statement එක සහ financial position එක හදාගත්තා. ඒ වගේම ඒකේ තිබ්බ values ටික delete කරගත්තා. අපි දැන් බලමු කොහොමද මේ vertical analysis එක අපි හදන්නේ කියලා. මම කිව්වා vertical analysis එකේ sales base කරගෙන තමයි income statement එක හදන්නේ. එතකොට sales path ඒ කියන්නේ අවුරුදු ගණනාවෙම මෙතන මේ 2002 ඉඳන් 2005 වෙනකන් net sales 100% 100ට සමාන කරලා තමයි අපි මේ ගාණ හදන්නේ. එතකොට net sales base කරගෙන හදන නිසා function එක
2005 එකේ ඉඳන් මම හදලා පෙන්නන්නම් සමානයි data sheet එකට ගියා data sheet එකේ income statement එකේ ඒ අදාළ අවුරුද්ද අපි ගත්ත 2005 නේ 2005 net sales value එක තියෙන cell එක click කරා බෙදීම net sales value එකමයි මොකද ඒක 100% වෙන්න ඕන නිසා ඊට පස්සේ අපි මේක fix කරන්න ඕනේ සමහර ලැප්ටොප් වල නම් fix කරන්න F4 බටන් එක press කරන්න පුළුවන් F4 බටන් එකෙන් fix වෙන්නේ නැත්තම් මට මෙතෙක් කරපු වීඩියෝ වල කියන්න බැරි වුණා F4 බටන් එකෙන් fix වෙන්නේ නැත්නම් ඔයාලගේ තියෙනවා Windows key එකට එහා පැත්තේ FN කියලා key එකක්. FN key එකත් එක්ක F4 button එක click කරන්න. එතකොට fix වෙයි. අපි මේක double click කරන්න ඕන. මගේ එකේ F4 නිසා මම F4 වලින් double click කරනවා. ඊට පස්සේ අපි මේක 100% ගන්න ඕන. ඒ කියන්නේ ගුණ කිරීම 100%. ඔන්න දැන් formula එක හරි. ඔයාලට මෙන්න මෙතන function formula bar එකෙන් පේනවා මම type කරගත්ත formula එක ඊට පස්සේ enter කරනවා බලන්න මේක 100% ආවා ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයක් මේ අපි ගත්ත 2005 net sale එකේ answer එක මෙන්න මේ I නෙන් මේ විදිහට drag කරන්න ඕනේ අවුරුදු 4 දිම net sales එක 100 වෙන්න එපා මොකද අපි ගණනය කරන්නේ vertical analysis නේ ඊට පස්සේ ඒකම පහළට drag කරපුවාම ඔයාලට sales වලට සාපේක්ෂව කොච්චර ප්‍රමාණයක් cost එක gross profit එක selling expenses තියනවාද කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් බලන්න මගේ කලින් answer එකත් එක්ක මම ඔයාලට දැන් answer එක පෙන්නනවා මේ තියෙන කලින් answer එක මම කලින් හදාගත්ත answer sheet එකේ answer එක මේ තියෙන්නේ දැන් හදපු answer එක ඒක income statement එක හදන්න ඕනේ අපි බලමු දැන් financial position එක කොහොමද හදන්නේ vertical analysis වලින් කියලා අපි මේක පදනම් වෙන්නේ total asset මත කියන්නේ වත්කම් මත. එතකොට අපි ඒ සෙල් එකේ ඉන්න තමයි මේක පටන් ගන්නෙ. එතනදිත් සමානයි data sheet එකට ගියා. ඒකේ balance sheet එකේ total asset 2005 වර්ෂය අපි ගණනය කරන්නේ. එතකොට 2005 total asset එක බෙදනවා ඒ අගයෙන්ම ඒක fix කරනවා දෙපාරක් ගුණ කරනවා 100%. ඔයාලට ෆෝමියුලා එක මෙතනින් බලා ගන්න පුළුවන්. එන්ටර් කරන්න ඕනේ. මම මේක ජෙනරල් දාලා තියෙන නිසා එහෙම වැටෙන්නේ අපි මේක හදා ගන්න ඕන percentage වලට. percentage වලට හදාගද්දි decimal තියන්නේ නැහැ. decimal තියනවා නම් setting වලින් decimal අයින් කර ගන්න ඕන මේ විදිහට. දැන් මේක මේ පැත්තට drag කරන්න ඕනේ. ඒ ආපු එක උඩට සහ පාතට මෙන්න මේ විදිහට drag කරගන්න ඕනේ. ඊට පස්සේ මේ දැන් මේ liabilities වල හැම අපි මේ heading තියෙන heading වල බිඳුව නෙවෙයි තියෙන්නේ. එතෙන්ට ඇත්තටම මේ අගයක් එන්න ඕනේ නෑනේ. ඒක නිසා අපි මේ ටික delete කරලා ඒක අර ලස්සනට හදා ගන්න ඕන පිළිවෙලකට. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ මං හදපු balance sheet එක දැන් හදපු answer එක. කලින් හදපු answer එක. බලන්න answers ඔක්කොම සමානයි. ඔන්න ඔය වගේ හරිම සිම්පල් ක්‍රමයකට තමයි අපිට financial statement analysis වලදී vertical analysis යටතේ income statement එක සහ financial position එක එහෙම නැත්නම් balance sheet එක හදාගන්න තියෙන්නේ. අපි බලමු horizontal analysis එක කොහොමද ගණනය කරන්න කියලා. සමාන data sheet එකට ගියා. 2005 වර්ෂයේ ඒ සෙල් එකට අදාළ
value එක මේකට වරහණක් දාන්න ඕනේ ඊට කලින් net sale එකට net sales වලට අදාළ value එක ක්ලික් කරා එකෙන් අඩු කරන්න ඕනේ previous ඒ කියන්නේ 2005 නේ අපි ගණනය කරන්නේ ඒක නිසා 2004 වර්ෂයේ net sales වලට අදාළගේ ඊට පස්සේ වරහණ වහලා එයාගේ බෙදන්න ඕනේ 2004 වර්ෂයේ net sales වලින් ඊපස්සේ මේක enter කරන්න ඕනේ මම මෙතන percentage දාලා තියෙන නිසා තමයි 100% සරක් කියලා වැටෙන්න ඕනලා මෙතන percentage එක අනිවාර්යෙන්ම වෙනස් කරගන්න ඕනේ ජෙනරල් හරි වෙනම දෙයක් හරි දාලා තිබ්බොත් මේ අංශ එක නැතුව ඩෙසිමල් අංශ එකක් හරි වෙන අංශයක් හරි එන්න පුළුවන් ඒක නිසා percentage එක මෙතෙන්ට අනිවාර්යෙන්ම දාගන්න ඕනේ මේ net sales එක 2005 calculation එක කරාට පස්සේ මේක අපි මෙන්න මේ විදිහට උඩට ක්ලික් කරලා මේ අයිනේ මේ සැපරි ට්‍රැක් කරනවා ඒ අතනින්ද පහළට ට්‍රැක් කරනවා එතකොට ඔන්න අපේ ආන්සර් එක ඇවිල්ලා ඉවරයි අපි horizontal analysis එක income statement එක ඇතුළේදී කරලා ඉවර වෙලා තියෙනවා මේ බලන්න දැන් ඇවිත් තියෙන ආන්සර් එක හොඳට බලන්න ඒ වගේම මේ බලන්න මම කලින් හදපු ආන්සර් එක ඒ ආන්සර්ස් දෙකම සමානයි ඊළඟට අපි හදමු financial position එක එහෙමත් නැත්නම් balance sheet එක ඒකේ පළවෙනි item එක ගාවට ගියා සමානයි data sheet එකෙත් balance sheet එකේ පළවෙනි item එක වරහන දාගන්න මට ඒක අමතක වුණා හැම වෙලාවෙම ඒ දෙකේදිම කියන්නේ වරහන මේකෙදි අනිවාර්යෙන් දාගන්න ආන්සර්ස් වැරදෙන්න පුළුවන් වරහන නැති වුණාම ඒක නිසා ඒකල අඩු කරන්න ඕනේ කලින් අවුරුද්දේ. ඒ කියන්නේ 2004 වර්ෂයේ කෑෂ් වගේ මෙතන අපිට මුලින්ම තියෙන්නේ. ඒ හින්දා කෑෂ් වගේ ගන්නෙ. ඊට පස්සේ මේක බෙදන්න ඕනේ 2004ෙම කෑෂ් නේ අපි ගත්තේ කෑෂ් එකේ 2004 වැලියු එකෙන්ම බෙදනවා. මේක එන්ටර් කරනවා. මේකත් අර විදිහට ට්‍රැක් කරගන්න ඕනේ. මේක ආපු එක හොඳයි. කියන්නේ මට ඔයාලට මේක පැහැදිලි කරන්න පුළුවන් ඇයි එහෙම ආවේ කියන එක. මම මේක පහළට ට්‍රැක් කරලම ඒක කියන්නම්. ඇයි කියන්න බලන්න මේ 2002 වර්ෂයට මෙහෙම ආන්සර් එකක් ආවේ. ආන්සර් එකක් නැතුව ආවේ ඇයි? මේකෙන් පැහැදිලි වෙනව නේද? දැන් මම කියවනේ මේක හදන්නේ පදනම් වර්ෂයක්. ඒ කියන්නේ කලින් වර්ෂයක් මත පිහිටලා. මේ බලන්න data sheet එකේ අපිට දීලා තියෙන්නේ 2002 අවුරුද්ද වෙනකම් විතරයි දත්ත. එතකොට horizontal analysis එක මෙතනදී horizontal analysis එක 2005 වර්ෂයේ හදන්නේ 2004 පදනම් කරගෙන. 2004 වර්ෂයේදී හදන්නේ 2003 වර්ෂයේ දත්ත පදනම් කරගෙන. එතකොට 2003 වර්ෂයේදී හදන්නේ 2002 වර්ෂයේ දත්ත පදනම් කරගෙන. ඒවලට මෙතන 2002 වර්ෂයේ horizontal analysis කරන්න අපිට 2001 වර්ෂයේ දත්ත දීලා නැහැ. ඒක නිසා තමයි මේ විදිහට ආවේ horizontal analysis එක. ඒක නිසා අපිට 2002 වර්ෂයේ එක කරන්න බෑ. මේකේ දත්ත දීලා තියෙන 2002 වර්ෂයේ වෙනකම් විතරයි. එතකොට 2002 වර්ෂයට පදනම් වෙන්න ඕනේ 2001 වර්ෂය. 2001 වර්ෂයේ දත්ත දීලා නැති නිසා තමයි ඒ විදිහට ආන්සර් එකක් නැතුව ආවේ. මම ඒක ඩිලීට් කරගත්තා. මේ තියෙන මම කලින් හදාගත්ත horizontal analysis එකේ ආන්සර් එක දැන් හදපු එකත් එක්ක සමානයි.
ඊළඟට අපි හදමු trend analysis. trend analysis එකටත් මම අලුත් sheet එකක් open කරගන්නවා. මොකද මම කලින් හදපු ගාණක් තියෙන නිසා. මම horizontal දාගත්ත එකෙන්ම copy එකක් දාගන්නවා. එතකොට අර colors එහෙම මේ විදිහටම ගන්න ඕන නිසා තමයි මම මේ විදිහට copy කරගන්නේ. ඔයාලට ඕන නම් මේක data sheet එකෙන්ම copy කරගන්නත් පුළුවන්. මෙතන එක වෙනස් කරනවා. අපි දැන් කරන්නේ trend analysis. මේ දත ටික මම delete කරගන්නවා trend analysis වලට ඒ ටික ඕනේ නැති නිසා. දැන් අපි හදමු trend analysis. මම කිව්වා trend analysis එක හදන්නේ එයාලා ප්‍රශ්නේදී අහන වර්ෂයක් පදනම් කරගෙන කියලා. මෙතන question එක නැහැ. data sheet එක විතරයි තියෙන්නේ. ඒක නිසා මම මෙතනදී පදනම් කරගන්නවා අහලා තියෙනවා කියලා හිතනවා 2002 වර්ෂය. 2002 වර්ෂය තමයි ඔන්න බේස් ඉයර් එක වෙන්නේ. එතකොට මේ ගානේදී 2002 වර්ෂය බේස් ඉයර් කියලා තමයි මම ගත්තේ. අපි හදමු දැන් 2002 වර්ෂය බේස් ඉයර් එක කරගෙන ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්. කොහොමද අපි ඒක හදන්නේ? 2002 වර්ෂයේ සෙල් එකකට ගිහිල්ලා සමානයි data sheet එකේ 2002 income statement එකේ value එක බෙදනවා data sheet එකේ 2002 වර්ෂයේ income statement එකේ net sales value එකෙන්ම ඒ කියන්නේ ඒ අගයෙන්ම බෙදනවා. ඊට පස්සේ අපි මේක තියෙන විශේෂත්වය තමයි දැන් අපි vertical analysis වලදී F4 එහෙනම් fix button එක දෙපාරක් click කරනවා. horizontal analysis වලදී අපි fix button එක පාවිච්චි කරේ නැහැ. trend analysis වල මේ step එකේදී අපි මේ තැනදී F4 button එක 3 පාරක් fresh කරන්න ඕනේ. 3 පාරක් F4 button එක. ඊට පස්සේ ඒක අපි enter කරගන්නවා. මම percentage දාලා තියෙන නිසා මෙතන 100% දැම්මේ නැත්තේ. අපිට percentage එක අර ගුණ කිරීම 100 කියලා දාන්න නැතුව මෙතනින් percentage එක හදාගත්තත් formula එකේ ඉතුරු ටික සම්පූර්ණ කරලා percentage අගය ගන්න 100% වැඩි කරන්නේ නැතුව මෙතනින් percentage හදාගත්තත් ඒ අගයම එනවා. ඊට පස්සේ මේක මේ විදිහට පහළට drag කරන්න ඕනේ. ඒක drag කරගත්තට පස්සේ අපි දැන් මේ 2002 වර්ෂයේ මත පදනම්වනේ මේක හදන්නේ. මෙන්න මෙතනින් මේ පැත්තට drag කරන්න ඕනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ 2002 වර්ෂයට සාපේක්ෂව trend analysis එක මේ බලන්න මං කලින් හදාගත්ත ආන්සර් එක සහ දැන් හදපු ආන්සර් එක මේ දෙකම සමානයි.
ඊළඟට අපි බලමු බැලන්ස් ෂීට් එකේ වලට ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ කොහොමද හදන්නේ කියලා. අපි මෙතන 2002 වර්ෂය බේස් ඉයර් එකනේ. මෙතනත් ඒ විදිහම තමයි 2002 වර්ෂයේ පළවෙනි සෙල් එකට ගියා සමානයි ඩේටා ෂීට් එකට යන්න ඕනේ 2002 වර්ෂයේ කැෂුවල් වැලියු එක නෙතන තියෙන්නේ ඒ අගය බෙදනවා එම අගයට සහ අපි ගාවට ෆික්ස් කරනවා 3 පාරක් ඊට පස්සේ මේක එන්ටර් කරනවා දැන් ඔයාලට බලන්න පුළුවන් මේ ස්පේස් තියෙන ඒවා මේ හෙඩින් තියෙන ඒවා ටික අයින් කරගන්න ඊට පස්සේ අපි මේ වර්ෂයේ මත පදනම්ම තමයි අනිත් වර්ෂය හදන්නේ මේ විදිහට මේක ඩ්‍රැග් කරලා මෙතනින් මේ පැත්තට ඩ්‍රැග් කරන්න ඕනේ මේක බලන්න comprehensive balance sheet එකේ දැන් ඇවිත් තියෙන answers මේ තියෙන්නේ මේක මම කලින් හදාගත්ත answer එක ඒ දෙකම සමානයි ඉතින් ඔන්න ඔය විදිහට අපි vertical analysis එක horizontal analysis එක සහ trend analysis එක complete කරා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම් advanced ratio analysis එක වෙනම මොකද vertical analysis එක horizontal analysis එක trend analysis එක කියන analysis තුන අපි compare කරලා ඉගෙන ගන්න ඕනේ එතකොට ඒ තුන හදන ක්‍රමය මතක තියාගන්න පුළුවන් වෙන්නේ ඒ තුන compare කරලා ඉගෙන ගත්තොත් විතරයි නැත්නම් මේක පැටලෙන්න පුළුවන් advanced ratio analysis කියන්නේ ටිකක් ලොකු කොටසක් ඒක නිසා advanced ratio analysis එක ෆෝමියුලා වලින් කරත් ඒක අර කෙනෙක්ට තේරෙන්න පැහැදිලිව කරන්න ඕන නිසා මම මේකට වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් අද මගේ financial statement analysis lesson එකත් එක්ක සම්බන්ධ වුණ හැමෝටම thank you. lesson එක තේරුණා නම් යාළුවන්ටත් තේරෙන්නේ නැති යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු advanced ratio analysis එක.